නිල් දියපොකුණ බලන්න ගිහිල්ලා තියෙනවද? ගිහින් තියෙනවද? ඒක ගැන පොඩ්ඩක් කියන්නකෝ. ගියපු ආතල්ම ගමනක් ඒ. ඒ කියන්නේ ඒක ආතල් එක මම වැඩිපුර ගත්තා. කොහොමද දන්නවද? දැන් නිල් දියපොකුණ කියන ළමයි මේ සාමාන්‍යයෙන් මේ හරිය පොළොවේ කියන්නේ සාමාන්‍ය පොළොව මට්ටමේ ගුහාවක් තියෙනවා යටට බහින්නේ. කෙලින්ම පහළට මෙහෙම තියෙනවා. ඔහොම යනකොට දැන් මෙහෙම යනවා. හරිද? මෙහෙම බහිනවා. මෙතනින් බැස්සර පස්සේ මෙහෙම දිගටම යනවා. මෙතනින් බැස්සර පස්සේ අපිට හිටගෙන යන්න මෙතනින් බහින්න බෑ. බහිනකොට ලිඳක් වගේ එච්චර චූටි සිදුරක් තියෙන්නේ. මේකට දැන් අපි බහිනවා. බැස්සර පස්සේ මේ ඇතුලේ අපිට හිටගෙන යන්න පුළුවන් පාරක් තියෙනවා. ඇතුලේ හිටගෙන යන්න පුළුවන් ආතල් එකේ සාමාන්‍ය හොඳට. ඒ යනකොට ඔයාලා විශ්වාස කරන මේ අතරමැද සාමාන්‍යයෙන් අතරමැද හරියේදී මේ වගේ ලොකු ලස්සන මේ කලාප තියෙනවා මේ සාමාන්‍යයෙන් 500කට විතර ඉන්න පුළුවන් ලස්සන තැනක් තියෙන පොළොව ඇතුලේ මේ මම කතා කරන්නේ. ඒ කියන්නේ මෙහෙම බහිනවා ඊට පස්සේ බැහැගෙන යනවා යනකොට මෙන්න මේ යන පාරවල් උඩ ගල්පතුරු ටික ලස්සනට දැන් අපි මේ වගේ ෆිනිෂින් මේකේ වහලේ බලන්නකෝ මේ වහලේ වගේ ෆිනිෂින් ගල් වලින් ඒ කියන්නේ මේක ස්වභාවික නිර්මාණයක් කියලා කියන්නේ මම දන්නේ නැහැ. එතකොට මේක ඇතුලේ මෙහෙම යන්න තියෙනවා. ගියාට පස්සේ වැටෙන ලස්සන ප්ලේස් එකකට ඒක කොච්චර උසයිද කියලා බලන්න මම ගලක් ගැහුවා. ඒ කියන්නේ මේ පොළොවේ ඇතුලේ මං ඉන්නේ හරිද? අපි ඉන්නේ පොළොවේ ඇතුලේ ගලක් කරන් උඩට විසික් කරා. ඔයාලා විශ්වාස කරන ගල උඩ වැදුන්නේ නැහැ. ඒ කියන්නේ හිතුවට වඩා එතන ලොකු ඒරියා එකක් ඉඳ තියෙනවා. මේ හරි මරුමුරු දේවල් ටිකක් තිබ්බා. ඒ ශාලාව ඇතුලේ නියම දේවල් ටිකක් තිබ්බා. ඊට පස්සේ ආයෙත් යනවා. ඔහොම ඒ තිබ්බේ වහන්න එපා. ඔහොම තියෙනවා. ඔහොම යනවා. ඊට පස්සේ දැන් සාමාන්‍ය පාර මේක අතුරු පාරක් තියෙන කිව්ව වෙනම හරිද? ඔය අතුරු පාරේ ගිහිල්ලා එන පාර ඩේන්ජර් කිව්වා සමහරලාට එන්න බැරි වෙයි කියලා කිව්වා. යන් කියලාම කිව්වා. ඊට පස්සේ අපි රින්ගුවා මේක අස්සට. මේක අස්සේ තියෙනවා ළමයි මේ හුණුගල් පාෂණ අර ෆිල්ම් වල අපි දකින්න අර උල් හැදිච්ච ඒවා. අර හුණුගල් වගේ අර කිරිගරුඩ වලින් අර උල් හැදෙන්නේ. අන්න ඒ වගේ තියෙන සම්පූර්ණ ගුහා තියෙන ඇතුලේ හරිද? ඒ ගුහාවල තියෙනවා තව ඇතුලට සිදුරු. ගලක් එහෙම දැම්මම පස්සේ ගල යනවා ඉවරක් නෑ යනවා. එතකොට සමහර තැන් තියෙනවා එතනින් ගිහිල්ලා ඕන්නම් බහින්න පුළුවන් ආයේ එන්න දෙන්න ඉන්නත් පුළුවන්. එහෙම තැන් ගොඩක් තියෙනවා. කොහොම හරි ඒ පාරෙන් ගිහිල්ලා මේ පාට ලින්ක් වෙන්න තියෙන්නේ සුපිරි ප්ලේස් එකකින්. මේ පාර දෙක දැන් ලින්ක් වෙන කොහෙන් හරි හරිද? ඒ ලින්ක් වෙන්න තියෙන තැන තියෙන්නේ මේ මෙහෙම බැලුවට පස්සේ උඩට ගල් පතුරු දෙකක් තියෙනවා. දැන් ඒ කුඩින් අපි යන්න ඕන. ඒක ලෙස්සලා බිමට ආවොත් යනවම තමයි ඊට පස්සේ එතනින් එහාට. ඒක වලට තේරෙන්නේ නැති මම කියන්නේ මේ කියන්නේ අතුරු පාරක් අර කියන්නේ හිටගෙන යන්න බැරි තැනක්. කොහොමද ඒක පෙන්වන්නේ? මෙන්න මෙහෙම ස්ලෝප් එකක් හරිද? එතකොට මේක ඇතුලේ යන්න වෙන්නේ මෙන්න මේ මෙහෙම. ඔහොම. දැන් තේරෙනවද? ඔය පැත්තට යන්න ඕන. හරිද? එතකොට මෙහෙන් වැටුනොත් මෙහෙ කෙලින්ම ප්‍රපාතයක් වගේ ඇතුලේ පේන්නේ නැහැ කළුවරයි. ඔහෙ මෙහෙන් ගිල වැටුනොත් මෙහෙ වැටෙනවා. අය එනු බෑ. එතකොට එන අවදාන. මේ ගල් පතුරු වල වතුර තියෙනවා, ලිස්සනවා, සපතු දා යන්නේ. එතකොට සුපිරි ආතල හරිද? මම මේ හැරට ගියාට පස්සේ ලිස්සුවා. මේ මට සිස්ටම් එක මුලින් අල්ලගන්න බැරුණා. ඒක පුරුදු කට්ටිය හොඳට යනවා. මේ අල්ලගන්න බැරුණා. ඊට පස්සේ ඒක ක්‍රමයේ තියෙන්නේ පිට හේතු කරගන්න ඕන මෙතෙන්ට. ඒ කියන්නේ පිට මෙතෙන්ට හේතු කරගත්තට පස්සේ මේ ඕන් ඔහොම ඉන්න ඕන. ඔහොම ඉන්න ඕන. චිත්‍රා දින පුළුවන් නේද මම. ඕන් ඔහොම යන්න ඕන. ඊට පස්සේ සිස්ටම් අල්ලගත්තට පස්සේ ආතල්. ඒක මරව දානවා. හැබැයි මරු. ඒකෙන් ගිහලා කොහොම හරි මෙතෙන්ට සෙට් වෙනවා. ඊට පස්සේ පොළොවේ යටට මීටර් 500ක් කර කිලෝමීටරයක් මට මතක නැහැ හරියටම. පොළොවේ යටට මීටර් 500ක් කියන හිතන්නකෝ. ඒ ඇතුළත හුස්ම ගන්න පුළුවන් මොකුත් නැතුව. කියන්නේ පොළොවේ ඇතුලේ අපි ඉන්නේ කිලෝමීටරයක් හෝ මීටර් 500ක් යට හොඳට වාතාශ්‍රය තියෙන අවසානට ගියාට පස්සේ මෙන්න මෙතන ලස්සන පොකුණ තියෙනවා. පොකුණට නිල් පාට වතුර ටික හරියද? නිල් දීපකුණ කියන්නේ ඒකනේ. ඒක ඇතුලේ හෙන්න කතා ගොඩක් තියෙනවා සුපිරි. මෙතනින් දැන් නම් ඒකේ පිවිතුරු භාවය නැතුව ඇති මට හිතෙන විදිහට. ඒක විනාශ වෙලා වගේ මට හිතෙනවා. ඒකේ අර ශක්තිය තියෙන ඒවාද නැතුව ඇති. මෙතනින් ගිලුණාට පස්සේ මෙතන බැම්මෙන් එහා පැත්තට ගියාට පස්සේ තවත් පොකුණක්. ඒ කියන්නේ මේකට එබිනකොට නිකන් එඟපත එහෙම මරු කියන්නේ බයයිනේ බං. කෙලවරක් නැහනේ. නිල්දී පොකුණ කෙලවරක් හොයාගෙන නැහැ තාම. ඒ කියන්නේ කිමිදුම් කරුවොත් ගිහිල්ලා දිනවල නූලක් අතේ තියාගෙන ඇතුළට අවසානට ගිහිල්ලා නූල ඉවරයි. සහ මේ අර රත්තරන් පාට වැලි තියනවලු. එතකොට අර වැලිය විශ්සෙනවනේ. පාර වැහෙනවා S2 පේන්නේ නැතු වෙනවර මොනවද දැම්මාද ඒ නිසා ආපස්සට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ගිහිල්ලා කොහෙන්ද නතර වෙන්නේ කියලා හොයන්න බෑ. එතකොට මේකට තව දොරටුත් තියනවලු වෙන කොහෙන්ද එන.
ඉතින් හවසට මේකෙන් මේ මෙතන බහින තැනින් උඩට කොළ උඩට එනවා. ඒ කියන්නේ කොහෙන් හරි හුළඟක් මේ කොහෙන් හරි වෙන තැනකින් ආය එනවා. ඒක පිට වෙන්නේ මෙතනින් ආය. ඒ කියන්නේ මේකට වාතාශ්‍රය ලැබෙන කොහේ හරි ලින්ක් තියෙනවා තව එක ගුහාවක් තියෙනවා මේ අතරමැද මේකට ලින්ක් වෙන එක. ඒ එකක් මේ ගුහාවම සම්බන්ධයි අපි හිතන්නේ නැති බරපන්ති වෙන දුරට. මේ තියෙන ඇල්ලනේ. ඇල්ලේ වෙන ඇතුළක තියෙන ඇල්ල ඇතුළට ගිහිල්ලා වෙන දුරක තියෙන. ඒතකොට එහෙ තියෙන ගුහාව ලින්ක් වෙනවා වෙන සමහර දිස්ත්‍රික් වලට කියලා පොත්වල තිබ්බා. ඒ පොත්වල තියෙන ඒ ටික ලස්සන මෙතනට ලින්ක් වෙනවා කියලා එහෙම තියෙනවා. මේක මාරු. ඉතින් මේකත් ඊට පස්සේ තව යනවා. මෙහෙම යනවා. ඔහොම යනවා. කිරවරක් නැහැ. මං බැහැලා පීනලා බැලුවා. නෑ මං බැස්සා. ඇතුළ බැලුවා මරු. එහා පැත්තට පීනලා ගියේ නෑ. ඉතින් යන්න පුළුවන්. කිරවරක් නැහැ. ඉතින් ඔගේ තව රස කතා තියෙනවා. මම අර ඔය වගේ කතා කරන එක අතිශයෝක්ති වෙන නිසා මම ඕක කියන්නේ නෑ. ඔය ඇති. මේක ඇතුළේ තිබ්බ දේවල් ටිකක් තව කියන්න. මේ මෙතන තියෙනවා ලස්සන මේ හදපුව නෙමෙයි ඈ. මම ඒක ෆොටෝ ගහලා මම අරක දාලා තියෙනවා. වීඩියෝ එකක් මම දාලා මේ වහලේ ඒක මම දන්නේ ස්වභාවික වෙන්නේ නැති. මකරු පේනවා. ඒ කියන්නේ අර මේ ගල් වලින් චිත්‍ර වගේ. ඒ කියන්නේ අපිට පේන්නේ අර එක්කන් ගිහපු ඒ ගමේ එක්කෙනා පින්නු අතන බලන්න ගියද ඒක පේනවා ලස්සනට. හොඳ මූණක් පේනවා. මාර ආතල් ඒක. මගේ වගේ රවුලක් තිබ්බා. එහෙම දේවල් ටික තිබ්බා. චිත්‍ර ඇත්තටම තියෙනවා. චිත්‍ර ඇඳින්න මේ වෙන්නේ නැති මන් දන්නේ නැහැ. කොහොම හරි ඒ වහලේ ලස්සනට ලස්සන නිරූපණයක් තිබ්බා. මකර ඒක බැලුවම ලස්සනට පේනවා හැඩතල. ෆොටෝ වල ඇති. මං ගාව ඇති. ඔය ලංකාවේ උමං මාර්ගයක ඒක ඇත්ත. ඒක බොරු නෙමෙයි. ඇති. හරි ගානට යා. ඔය රහස්ස කියලා එකක් අහලා තියෙනවද? රහස්ස කියලා එකක් අහලා තියෙනවද? නෑ. ලකේගල අහලා තියෙනවද? ලකේගල කන්ද වැටුණා කියලා අහලා තියෙනවද? නැද්ද? එනවා ඔය කියලා වැඩක් නෑ. ඒක වෙන දවසක බෑ. වෙලා නෑ. ඉන්ටර්වලෙන් පස්සේ අද්විතීය සංයුක්ත ගණිතයේ ගවේෂණාත්මක සංනාමය මදුෂාන් නිරංජන්. එයින කියන්නෙම ටාගට් වලට